හෙලෝ ගයිස්, අපි අද බලමු කොහොමද මෝටර් සයිකල් එක කොයිල් පැක් එකක් චෙක් කරන්න කියලා මල්ටිමීටරෙන්. මං ගාව තියෙනවා බජාජ් ප්ලැටිනා එක කොයිල් පැක් එකක්. ඇත්තට මේ කොයිල් පැක් half wave කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ අර්ධ තරංගයක්. ඒක අඳුර ගන්න ලේසි. ගොඩක් වෙලාවට half wave කොයිල් පැක් වල earth wire එකක් එනවා. ඔයාලට පේන්නේ නැති මේ කළු පාටින් තියෙනවා මේකේ earth wire එකක්. අපි දැන් බලමු මේක කොහොමද චෙක් කරන්න කියලා. මේ තියෙන්නේ මේකේ රිප්ලේසින් කොයිල් එක. මේ තියෙන්නේ මේකේ charging line එක. මේක නම් මේකේ නියුට්‍රල් ලයින් නියුට්‍රල් ස්විච් එක. මේ තියෙන්නේ මේකේ earth එක කළු පාට එක. මේ රතු පාට එක තමයි කළු පාට වයර් එක තමයි මේකේ earth wire එක. මේක ඇවිල්ලා exciter coil එක කියන්නේ start coil එක. මේ කහ පාට වයර් එක තමයි මේකේ light line එක. මේ රතු එක අරන් යනවා. මේකේ තියෙන මේ සුදුයි රතුයි වයර් එක තමයි මේකේ pulsar coil වයර් එක. එතකොට මේකේ ඉස්සෙල්ලාම අපි මේකේ light line එකයි charging line එකයි check කරගන්න ඕනේ. මල්ටිමීටරේ ohms 200ට වගේ දාගන්න. අපි දැන් මේක ඉස්සෙල්ලාම check කරන්න මේකේ light line එක check කරනවා. මේකේ ohms ගන්න බලමු අපි. මේ තියෙන කහ පාට light line එක. මේ විදිහට එක පැත්තක් මේ light line එකට තියලා අනිත් probe එක තියන්න මේකේ earth wire එකට. ඔයාලට පේනවා දැන් මේකේ ohms ගාන පෙන්නනවා. එක තැන හිටින්නේ වගේ නැත්තම් මේක පොඩ්ඩක් හරියට සෙට් කරගන්න. ohms 16ක් වගේ පෙන්නනවා. මේක අඩුම වශයෙන් මේකේ 0.8ක්වත් තියෙන්න ඕනේ මේකේ. කියන්නේ ohms 8ක් වගේ සාමාන්‍යයෙන් සෙට් වෙන තැන නම් මේකේ ප්‍රශ්නයක් නැහැ. අරට අඩු වුණොත් තමයි මේකේ ප්‍රශ්නේ වෙන්නේ. කියන්නේ කරා තව ප්‍රායෝගික ප්‍රැක්ටිකලි බලන්න පුළුවන් මේකේ මේ එළිය එහෙම අඩුයි පොඩ්ඩක් charging line උත් හොර වෙනවා. charging line එක අවුල් වෙනවා. මේකේ light line එකේ සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ අඩුම 0.8ක්වත් තියෙන්න ඕනේ ohms. අපි දැන් ඊළඟට බලනවා මේකේ charging line එක. මේ තියෙන නිල් පාට වයර් එකේ අපි දැන් මේකේ charging line එක බලනවා. මේ තියෙන නිල් පාට charging line එක. මේ විදිහට probe එකක් තියලා අනිත් probe එක තියන්න earth wire එකට. එතකොට දැන් මේකේ ohms 17ක් ආයි පෙන්නනවා. මේකෙත් අඩුම 0.8ක්වත් තියෙන්න ඕනේ ohms. ඊට වැඩි අඩු නම් මේක damage වෙලා තියෙන coil එක. ඊට පස්සේ අපි මේකේ pulsar coil එක බලන්න ඕනේ. ඊට පස්සේ මේකේ starter coil line එක බලන්න ඕනේ. අපි දැන් මේකේ starter coil එකයි pulsar coil එක බලද්දී ඒකේ පොඩ්ඩක් ohms ගාන වැඩි ගොඩක් වෙලාවට. ඒ දෙක බලන්න කලින් මේකේ මල්ටිමීටරේ අපි කිලෝ ohms දෙකට වගේ දා ගන්න ඕනේ මල්ටිමීටරේ. මේ තියෙන සුදු පාට සුදුයි රතුයි එක pulsar coil wire එක. මේ විදිහට probe එකක් එක probe එකක් මේ විදිහට earth wire එකට තියලා අනිත් wire එක තියන්න pulsar coil එකට. ඔයාලට පේනවා ඇති මේකේ pulsar coil එකේ ohms ගාන 207ක් වගේ තියෙනවා. මේකේ අඩුම ohms 180ක්වත් තියෙන්න ඕනේ මේ බජාජ් ප්ලැටිනා වල. ohms 180ක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඊට වඩා අඩු වුණොත් මේක damage වෙලා තියෙන්නේ. හරි ඒකේ ohms 207ක් වගේ තියෙනවා. ඒ කියන්නේ pulsar coil එක හොඳයි මේකේ. අපි
අපි දැන් ඊළඟට බලන්න මේකේ එක්සයිටර් කොයිල් එක කියන්නේ ස්ටාර්ට් කොයිල් එක. ඒකත් ඒ විදිහට මේ බලන්නේ. මේ කියන්නේ රතු පාට වර්ග ස්ටාර්ට් කොයිල් එක ප්‍රොබ් එකක් මේකේ එර්ත් වයර් එකට තියා ගන්න ඕනේ. මේ විදිහට එක ප්‍රොබ් එකක් එර්ත් එකට තියා ගන්න. අනිත් ප්‍රොබ් එක මේකේ කරන්ට් කොයිල් එක නැත්නම් ස්ටාර්ට් කොයිල් අපි කියන විදිහට තියා ගන්න ඕනේ. එතකොට ohms 231ක් වගේ තියෙනවා. ඇත්තටම මේකේ ස්ටාර්ට් කොයිල් එකේ 280යි 320 අතර තියෙන්න ඕනේ. මේක දානේ කරත් මේ බයිසිකලේ වුණාට මේකේ මේ හරියට කරන්ට් එකක් ජෙනරේට් කරන්නේ නැහැ. ඇත්තටම මේ කරන්ට් පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මදි පොඩ්ඩක් කරන්ට් ගෙනවා. අපි දැන් බලමු කොහොමද ෆුල් වේව් කොයිල් පැක් එක මල්ටිමීටරෙන් චෙක් කරගන්නේ කියලා. මේක නම් මේ මම හොයාගත්තේ මේක මේ Suzuki Volti මොටර් එක කොයිල් පැක් එකක්. ඇත්තටම අපිට පිටින් අඳුර ගන්න ලේසි ෆුල් වේව් කොයිල් පැක් වල එර්ත් වයර් එකක් නැහැ. ඇත්තටම මේ තියෙන්නේ මේ වගේ වයර් තුනක් තමයි මේකේ තියෙන්නේ. ඇත්තටම කහ පාට එක්කෝ නැත්නම් සුදු පාට වගේ තමයි තියෙන ගොඩක් වෙලාවට. අපි මේක චෙක් කරන්නේ අර විදියට නෙවෙයි. මේක එර්ත් එකක් නැති නිසා අපි half wave චෙක් කරන විදිහට මේක චෙක් කරන්නේ. මේක චෙක් කරන්නේ full wave චෙක් කරන විදිහට අපි ඉස්සෙල්ලාම මල්ටිමීටරේ ohms 200ට වගේ දාගන්න. ඊට පස්සේ මේ විදිහට අපි මේක නම් කරමු. මේක ABC කියලා. ඉස්සෙල්ලාම බලනවා A සහ B අතර ohms ගාන. මේ විතර බලන්න බලන්න 0.1ක් වගේ තියෙන්න පුළුවන්. ඔයාලට හරියටම බලා ගන්න පුළුවන් මේක ඔයාගේ සර්විස් මැනුවල් එකේ තියෙනවා. නැත්නම් මේක අපිට Google එකෙන් බලන්න පුළුවන් හරියටම මේක ohms ගාන. ඒ විදිහට බලලා ඔයා මේක චෙක් කරගන්න. ඊළඟට අපි දැන් මේක අනිත් පින් දෙකත් එක්ක බලනවා මේ විදිහට B සහ C. ඒකෙත් ohms එකක් වගේ පෙන්නනවා. කියන්නේ ප්‍රශ්නයක් නෑ මේක. ටිකක් මදි. ඒ වුණාට මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඊළඟට අපි මේ විදිහට පින් අනිත් පින් එක ඒ කියන්නේ C සහ A ඒකෙත් එකක් වගේ තියෙනවා. ඒ කියන්නේ මේකේ ප්‍රශ්නයක් නෑ. ඒ පැත්තෙන් කියන්නේ ohms ගාන අවුලන්නේ නෑ. අපි දැන් මේක ඊළඟට බලන්න ඕනේ මේ කොයිල් හරහා සහ මේකේ chassis අතර earth එක අතර සම්බන්ධයක් තියෙනවද කියලා. අපි ඒකට මේ විදිහට එක ප්‍රොබ් එකක් මෙහෙම තියලා එක පින් එකකට අනිත් එක මේ විදිහට chassis ගාවනවා. නැත්තම් කොයිල් පැක් එකේ හරි මේක මුකුත් පෙන්වන්නේ නැත්තම් ඇත්තටම මේ ප්‍රශ්නයක් නෑ. මේකේ මේ විදිහට පරිපතයක් පෙන්වනවා නම් ohms ගාන යනවා නම් ඉහළට මේක ඇත්තටම කොයිල් පැක් එකේ ෂෝට් ඒ කියන්නේ chassis එක ගත් වෙනවා. මේ විදිහට පින් තුනම අපි මේ විදිහට මාරු කරලා බලන්න ඕනේ මේකේ chassis අතර සම්බන්ධතාවයක් තියෙනවද කියලා. ඇත්තටම එහෙම සම්බන්ධතාවයක් නැහැ. මේක පෙන්වන්නේ නැහැ. හරි. ඇත්තටම මේ ප්‍රශ්නයක් නැහැ මේ කොයිල් පැක් එකේ. ඒ විදිහට තමයි ෆුල් වේව් කොයිල් පැක් එකක් අපි චෙක් කරගන්න මල්ටිමීටරෙන්.